ආයුබෝවන්. ඉතින් අද මේ සිංහරාජ ගොවි බිමේ 5 වෙනි කඳවුර. අපි මේ වෙනකොට ඔබට අපේ YouTube channel එක මගින් දැනුම් දුන්නා. ඒ වගේම අපේ group එකකිනුත් page එකකිනුත් අපි දැනුම් දීලා තිබුණා. මේ අද දවසේ වගා අරුණෙල්ල කියන සමූහයේ විශේෂයෙන් අපේ දීපා වික්‍රමාර්චි මහත්මිය සහ ඇතුළු පිරිස තමයි මේකට අනුග්‍රාහකත්වය අපිට දක්වන්නේ. ඉතින් එතුමියටත් බොහොම ස්තුතියි කියන තාම පිරිස එමින් පවතිනවා. ඉතින් මේ දින 3ක කඳවුරක්. ඊටාම සහයෝගයෙන් සතුටින් දැනුමින් පිරුණු ඊටාම ලස්සන වැඩක් කරමින් පවතිනවා. මම හිතන්නේ ඔබට ඉදිරිය පේනවා ඇති. ඒ හැමදේම අපි විනාඩිය පැයෙන් පැය ඔබ වෙත ගෙනහැර දක්වන්නට සූදානම්. අපි සංස්කරණයකින් තොරව තමයි මේ හැම කටයුත්තක්ම ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් ඒ ගැනත් අවධානය යොමු කොට අපි දිහා බලන් ඉන්නේ කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් හරිම සතුටුයි කියන්න තියෙන කාරණාව නම් පුංචි පවුලක් වගේ පටන් ගත්ත අපේ සමූහය දැන් මේ වෙනකොට වෙනත් බගා කටයුතු කරන සියලු දෙනා එක්ක ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. ඉතින් මම හිතන්නේ ඔබ බලන් ඉන්න ඉදිරියේදී ඒක ඔබට දකින්න හැකි වෙයි. මේක ෆොටෝ දානවා අර මේ වල වගේ. කපරාදී. ඔබ සියලු දෙනාටම එනවාද අර හිට? ඉතින් එකක් තියෙනවා ඒක පාවිච්චි කරේ නැහැ. එකක් තියෙනවා ඒක පාවිච්චි කරේ නැහැ. නෑ එනවා නම් ඇතුලේ. හරි. ඉතින් අපරෝ මේ අපේ දීපා වික්‍රමාරච්චි මහත්මිය දීපා කරපේ මට කිව්වා මම වැඩ කරහනක් අපි තමන්නේ වතුර පිටින් නේද? ඉවිලා යන කම්ම කොහොමද? අඩේ තියන හරකට ගාලා මේක දෙනවා අපිට. චාමින්ද මහත්මයාට බාර දෙන්න කියලා. මේ කඳවුරු භූමිය මේක කඳවුර අවසන් වෙලා ඒ කොඩිය අහපව් බාර දෙනකම් සම්පූර්ණ වගකීම තියෙන්නේ. එතකොට මේ චාමින්ද මහත්මයාගේ යටතේ තමයි. හරියනම් බොහොම ස්තුතියි දීපා මිස් තරංග මිස් තරංග ගිහිල්ලා තියෙනවා මීට කලින්. මේ හැමෝම ගොඩක් අය ගිහිල්ලා තියෙනවා මේ වගා බිමට. දැන් අපි ගිය මාසෙත් ආයේ ඒ වගා බිමට ගිහින් බලලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒ පරිශන කරලා ඒ දෙකක් දිව්‍යන්ගේ ආරක්ෂාව පොඩක් නිහඬව අහගන්න. ඒක තමයි මේක වැදගත්. මොකද ඔයාලා මේ ගන්න දැනුම අදාළ පැතිවල කාට හරි අවශ්‍ය කරන ශක්තිය නොලැබී පහ දාන පොඩි හොර ගැනීම. කාට හරි අපහැදිලිව කිව්වෙත් අපහැදිලි කෙනෙක් කියනවා නම් අහන්න මම කියලා දෙන්න. ඒක විග්‍රහ කරලා දෙන්න. ඔක්කොම පැහැදිලිනේ. හරි. එතකොට දැන් බබෙක් හම්බෙන්න Dutiampi buddham saranang gacchami, dutiampi dhammam saranang gacchami, dutiampi sangham saranang gacchami. Apasiyanka namo namo. මෙහෙම තියාගෙන ඉන්න දැන් පුළුවන් නෑ ඉතිරිනු තියන්න. ඉතිරිනු තියන්න. අපි දන්නේ දහන්නත් බැරි. අපිට හොදන්න පිටින් රුණෙල්ල ගෲප් එකෙන් අද දවසේ සංවිධානය කරලා තිබ්බ කඳවුරට සහභාගී වෙන්න හැඩකාර ගෙවත්ත වෙනුවෙන් අපටත් අවස්ථාව ලැබුණා. අපේ නියෝජනය සම්බන්ධයෙන්
සිංහරාජ ගොවිබිමටත් වගාරුනැල්ල සමූහයටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි හරි කැමැත්තෙන් ඒ ආරාධනය පිළි අරගෙන අපේ ඇඩ්මින් වරුන්ගේ උපදෙස් පරිදි මේ ස්ථානයට සහභාගී වෙලා සක්‍රියව කඳවුරට සහභාගී වෙන්නට අපිට ඉඩහසර ලබා දුන් එම සමූහයන් දෙපළටම අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දවසේ දැනුම හුවමාරු කරගෙන අත්දැකීම් ලබාගෙන අපේ සහෝදර සමාජික පිරිස හඳුනා ගැනීමට අවස්ථාව ලැබීමත් ඉතාමත් වාග්යක් විදිහට මේ අවස්ථාවේදී කියන්න පුළුවන්. හැඩකාර ගෙවත්ත වෙනුවෙන් අපි අද මේ ස්ථානයට පැමිණලා අපේ සතුව තියෙන බීජ වර්ග බෙදා දෙන්නත් අපට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ අපි සමූහයන් අතර සුහදතාවය ගොඩනගෙන්න හොඳ තෝතැන්නක් වෙලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවට අපි ඉතාමත් සතුටින් සහභාගී වුණා කියලා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මේ වැඩේ සඳහා අපිට යොදා ගන්න බෑ. එහෙම යොදාගත්තොත් මේ පත්තු නෑ. ඒකින්ද පණු බෙහෙත් නොදුන්නු ගොඩක් හොඳයි මීහර. මීහරක්ට පණු බෙහෙත් දෙන්නේ නෑ. අර පැටිය පුංචි කාලේ දුන්නට ඊට පස්සේ දෙන්නේ නෑ. ගොඩක් වෙලාවට දෙන්නේ නෑ. ඉන්නේ වගේ පණු බෙහෙත් වගා කරන්නේ කාබනිකව 100% කාබනික වගා කරන්නේ. ඒ වගා කරන්නේ ගොඩක් වෙලාවට මේ ඉවත දාන භාජන හොය කරගෙන. මොකද ඉවත දාන භාජන තුලින් කියන්නේ ප්ලාස්ටික් බෝතල් වගේ දේවල් ඉවත දැම්මම තනම ඉවත දැම්මම පරිසර දූෂණය සිද්ධ වෙනවා. තානායම්පල සම්මුඛ ජාලය නියෝජනය කරමින් මම සහභාගී වුණේ සිංහරාජ අපේ ගොවි කඳවුර අද ඇවිල්ලා දෙවන දිනේ පස්වෙනි ගොවි කඳවුර තමයි මේ පාර පැවැත්වෙන්නේ. සාර්ථක ලෙස දැන් අද දෙවන දිනේට පැවැත්වෙනවා. දෙකක් විතර වගේ පරන උඩට පරන්න පදලා මේක ඈඩ් කරා. මෙතන ඈඩ් කරලා මේ වගේ පොඩි කෝඩු කෑල්ලක් ගහන්න මෙතන. ඔව්. ගහලා මෙතන කෝමාරික හරි නැත්නම් රූපෝ. ඒවා අදාළම නෑ. පොළොව මෙහි විතර මංගල 6ක් 8 10ක් වගේ පොළොව මැරලා ගිහින් වා හිටවන්නේ. එහෙනම් මෙතනින් හතර පාරක අඩි 2 2 වලක් වගේ බුරුල්. නෑ පුටු ඕනේ නෑ මිස්. එන්න කට්ටියම එන්න. ලස්සන ඉවත් වගා වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. මේ පස්වෙනි වර කියලා තමයි ආදරණීය සහෝදරය ගාමිණී ශානායක මාවන හොඳුන්නේ හත්වකට ජීවිතය කරන රත්පුර අපේ ප්‍රධාන සංගීත ආරම්භයට පිළියම් සොයන්න මම දකින විදිහට තියෙන හොඳම විසඳුමක් තමයි මේ සමාජ ජාලා භාවිතා කොට සිදු කරන ගෙවතු වගාකරුවන්ගේ සමූහයක්. ඉතින් එතකොට අපි ඒක ඉස්සරහට සාකච්ඡා කරමු. හරි. මම එහෙනම් මගේ මූලික අරමුණට යන්නම්. ඇත්තටම මේ අපි කියන්නේ මේ මිනිස්සු නවින්ද සුභාෂන් රත්නපුර රත්නග ප්‍රදේශයෙන් සහභාගී වුණේ. මට FB එක හරහා මම පෝස්ට් එක අනුව තමයි මේ සිංහරාජ ගොවි මේ නිර්මාතෘ අපේ චමින්ද මහත්තයාගේ අරුම් පරිදි මම මෙතන සහභාගී කරගත්තා. පළවෙනිම වතාවට තමයි මේ කඳවුරට සහභාගී වුණේ. ඇත්තම මට බොහොම සන්තෝෂයි. මමත් ගොඩක් කෘෂිකාර්මික පැත්තට ගොඩක් මම නැඹුරුයි. ඒ වගේ ගෙවතුවා ගාව ඒ වගේ වාණිජ්‍ය මට්ටමෙත් මම වගා කරගෙන යනවා. ඒ වගේම දැනුම ක්‍රියාකාරකම් අත්දැකීම් බොහොම බහුලව මම ඉගෙන ගත්තා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මාව මෙතෙන්ට සහභාගී කර ගැනීමට ඒ නිර්මාතෘයාට. ඒ වගේම ඉදිරියට ගමනටත් මම මේ වගේම අනිවාර්යයෙන්ම සහභාගී වෙනවා කියලා මම මේ අවස්ථාවේ දන්නවා. මගේ නම අනුගුලාන. මම නියෝජනය කරන්නේ පළමු විමුරේ අපේ ගෙවත්තේ. මේ කඳවුරට සහභාගී වෙන්න අපේ ප්‍රධාන ඇඩ්මින්තුමා රසද්ද මහත්මයා මගෙන් ඇහුවා අනෝ මිනිස්සු ඔයා වැකේෂන් එනවද කියලා. මම ඔව් කියලා. ඊට පස්සේ කිව්වා මෙහෙම කඳවුරක් තියෙනවා. ඔබතුමියට පුළුවන් ද මේක නියෝජනය කරන්න කියලා. ඉතින් මම සහභාගී වුණා. ඇත්තටම මම පළමු වරට තමයි සහභාගී වුණේ. මට මාර සතුටක්. ඒ කියන්නේ ඇත්තට හොඳ මුළු ලංකාව වටේම හොඳ සහෝදර පිරිසක් දැන හඳුනා ගන්න ලැබුණා. ඒ වගේම වගාවට මේ ගහට කොළට සතා ශිල්පාවට ආදරය කරන අපේ මේ හොඳ ගොවියෝ
පිරිසක් ගැන හඳුනා ගන්න ලැබුණා. ඒ වගේම ඒ අයට මගෙනුත් අදහස් ටිකක් ජෝතිෂයයි ඉහළපු විතර ගැන කියා දුන්නා. ඉතින් ඇත්තටම මේක සංවිධානය කරපු අපේ සිංහරාජ සමූහයේ සිංහරාජ සමූහයේ වගා අරුණල්ල ඒ සියලු දෙනාටත් දීපා මහත්මියටත් අපි හැමෝටම මේ ස්ථාන ලබා දීලා ඒ කරපු හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මාව මේකට සම්බන්ධ කරපු අපේ ප්‍රධාන ඇඩ්මින්තුමා වෙන ලසන්ත මහත්මයාටත් අපි ස්තුති කරන්න ඕන. ඒ වගේම අපේ චාමින්ද මහත්මයාටත් ස්තුති කරන්න ඕන. යා කෙරුවහම් වෙන්නේ මේක අපිට ඕනි කේප් හඳුනන මෙයා කෙරුවා මම පැමිණියේ මේ මතුගම අපේ නගරයේ අවිත්තාව පාර පන්නිල කියන ප්‍රදේශයෙන් ආවේ. ඇත්තෙම නවකෙක් විදිහට තමයි ආවේ. ආවට පස්සේ තමයි ගොඩක් දේවල් දැක ගන්න දැනගන්න ලැබුණේ. ඒ කියන්නේ ඇත්තටම මේ සිංහරාජ ගොවිබිමේ through මේ චමින්ද මහත්තයා මාර්ගයෙන් මගේ දැනුම පුළුල් ලෙස මම වර්ධනය කරගත්ත තවත් ස්ටෙප් එකක් උඩට මගේ දැනුම වර්ධනය කරගෙන මට මේක තවත් කීප දෙනෙකුට මේ දැනුම ලබා දෙන්න පුළුවන් වීමේ ධෛර්යයක් ශක්තියක් මම මෙතනදී ගොඩනගා ගත්තා. හරවත් දේශන තිබුණ ඒ වගේම අපිට විනෝදය සතුට හැමදේම සාමූහිකත්වය හැමෝම එකමුතුව වැඩ කරලා දැනුමත් ලබාගෙන අපි හැමෝම ඉතාම මනස නිදහස් කරගෙන සතුටින් ගෙවල් වලින් මිදිලා ඇවිල්ලා ඉතාම සුන්දර දවසක් ගත කරා අපි. මම නම් කියන්නේ කොච්චර වුණත් දාන්න බෑ චාමින්දයි. නුවර සිට පැමිණි සන්ධ්‍යා හෙට්ටිආරච්චි. මට මෙම සිංහරාජ ගොවිබිමේ මේ වැඩමුළුවට සහභාගී වෙන්න ලැබීම ඉතාම ගෞරවයෙන් ආදරයෙන් ආරාධනා කරේ. මම හැඩකාර ගෙවත්තු සමූහයේ දැනට මොඩරේටර් ප්‍රධාන මොඩරේටර්වරයෙක් වශයෙන් වැඩ බලාගෙන සිටිනවා. ඉතින් පැමිණි අවස්ථාවේ සිට මේ දක්වාම මෙම සිංහරාජ ගොවිබිමේ සියලුම නිලධාරී මණ්ඩලයේ ඇඩ්මින්තුමන්ලාද හැම සමාජිකයෙක්ද සහෝදරත්වයෙන් බැඳිලා අපිට දැනුම සම්භාරයක් ලබා දීලා අප ඇත්තටම ඉතින් මේක හුඟක් ප්‍රයෝජනවත් ඒක වැදගත් වැඩසටහනක්. ඒ නිසා තමයි ආරම්භයේ මේකට අහම්බෙන් මේ එකතු වුණාට පස්සේ ඒක මම දිගටම කරගෙන යන්න මේ සමුලත් එක්ක මේ එකමුතුව මේ සාහයෙන් කටයුතු කරන්න යන්නේ. මොකද ඇත්තට මේ කඳුරෙන් අපේ විශාල මේ දැනුම් සම්භාරයක් ලැබෙනවා. ඒ වගේම ලොකු මානසික සතුටක් ලබනවා. නානි වික්‍රමසිංහ මම පුත්තලමෙන් නියෝජනය කරන්නේ. මම මොන්ටි අබේසේකර පාදුක්කේ අරුක්වත් ඉඳලා ආවේ. සෑහෙන දේවල් මේකෙන් ඉගෙන ගත්තා දැනගත්තා. මම මේ තුන්වෙනි වරට කඳවුරට සම්බන්ධ වුණේ. මොකද ගිය සැරවල තිබුණ කඳවුරු දෙකම හරිම සාර්ථකයි. ඒ වගේ අපි ගොඩක් දැනුමක් ලබා ගත්තා. මේ ඇත්තටම මේ අපිට වගාවට අමතරවත් ගොඩක් දැනුම ලබා ගන්න පුළුවන් විවිධ ශේෂ්ත්‍ර. හරිද? ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා මෙම සහතික සම්මාන ලබා දෙන්න කියලා. ගොවි අභිමාන සම්මානය 2006 සයිබර් ලොවින් මහා පොළොවට KH දීපික මම සන්ධ්‍යා තුෂාරි නිලන්තිකා මම සූරී කන්දෙන් ආවේ. මට එන්න ලැබුණේ ෆෝන් එකේ YouTube එකේ අපි හත්සෙන් දාලා තිබුණේ ඒක මේ අපේ group එකකට. මේ එහෙම දැනගෙන මම මේ තොරතුරු මහත්තයාට කතා කරලා ආවේ. ඉතින් ඇත්තටම මම කනගාටු වෙනවා මට කලින් මේකට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච එක ගැන. ඉතින් මම ඇත්තටම ගොඩක් දැනුවත් වුණා. හරි සතුටු වුණා, විනෝද වුණා. ඒ වගේම ඉස්සරහටත් මම මේ වගේ ඉදිරිපත් වෙන්න මම කැමැත්තෙන් ඉන්නවා. ඉතින් ඇත්තටම සන්තෝෂයි මේකට එන්න ලැබිච්ච එක ගැන. තුන්වෙනි කණ්ඩායම එන්න කියන්න මහත්තයා මේ හරිම සන්තෝෂයි. මොකද මේ පළවෙනි කඳවුරේ ඉඳලම කඳවුර පහටම සහභාගී වෙන්න අවස්ථාව හම්බුණා.
ඒකම අපි මේ විවිධ ප්‍රදේශ වලින් එන අයට තියෙන විවිධ ගැටලු විවිධ ප්‍රශ්න ඒ එක්කම ඒගොල්ලන්ගේ අත්දැකීම් වෙනස් ඒ සියලුම දේවල් අපි බෙදාගෙන අපේ සමූහත් එක්කත් අපි ඒවා බෙදාගත්තා. හරි වටිනා අවස්ථාවක්. මේ පස්වෙනි කඳවුරට සහභාගී වෙන්න ලැබිච්ච එක හරිම සතුටක්. ඒ වගේම ඒකත් බොහොම සාර්ථකව දැනට යනවා. වෙනදා වගේම අර කඳවුරු ක්‍රමයට ඉතාමත් ආදර්ශමත් විදිහට අපේ කඳවුර පවත්වාගෙන ගියා. වන්දනීය ගොවි සමිතියේ සිරිකත කාන්තා ගොවි සමිතිය නියෝජනය කරන්නේ මම මුල්ම කඳවුරට සහභාගී වුණේ මේ එතකොට සිරිකත ගොවි සමිතියේ සභාපතිනිය වශයෙන් හිටියේ මට ඒ තැන හදලා දුන්නේ අපේ හිටිය ශ්‍රියා හිඳුරක්ගල මහත්මිය ඒකෙන් ඒ දැනුවත්කමින් තමයි අපි මෙතෙන්ට පළමුවෙන්ම සහභාගී කෙරුවේ ඊට පස්සේ දෙවෙනි කඳවුර තුන්වෙනි කඳවුර පළවෙනිම කඳවුරට නායකත්වයේ දීලා මේ ලොකු සවියක් වුණා මම මේ කඳවුරට ඒ වගේ ඔව් මට ඒක ලොකු සතුටක් අද ඒ වගේ දැන් අපේ කඳවුරු හතරටම එක එක නායකත්වය දරලා ක්‍රීඩා කෞශල්‍ය අතින් මම ඒ ට්‍රේන් පුහුණු කඳවුරු ඒක මේ කරන්න ඕනේ ව්‍යායාම් ටිකට මූලිකත්වය දීලා මම වැඩ කරා ඒ වගේ අපේ පස්වෙනි කඳවුරට ඇත්තටම මහත්යත් සම්බන්ධ කිරීම සතුටක් මම හිතන්නේ එයාට හරි සතුටෙන් කඳවුරට සහභාගී වුණා ඒ වගේම වගා කටයුතු හුඟක් මේ දියුණු කරගෙන දැන් අර ඒ කියන්නේ වගාවට අවනත කරගන්න තරම් මේ කඳවුර ශක්තිමත් වුණා ඒ වගේම මේ ඔන්න දාන්න ඕන අය ගන්න වැඩ කරන අය බැන්ටෝනේ කිසි මම පීඩීඑන් කුමාරේ මගේ මේ පැත්තෙන් ඉන්නේ දීපා වික්‍රම ආරච්චි මහත්මිය. ඒ වගේම මේ පැත්තෙන් ඉන්නේ තරංග හෙටිආරච්චි මහත්මයා. ඉතින් මේ අපේ පරිපාලකවරියක් මෙතුමත් අපේ පරිපාලකවරයෙක්. ඉතින් පළවෙනි කඳවුර සිංහරාජයෙන් සංවිධානය කරා. එතනදී හඳුනාගත්ත මේ මිත්තුදම දැන් පස්වෙනි කඳවුර දක්වා අපි වර්ධනය කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම සතුටුයි පස්වෙනි වගා කඳවුර අපිට ලබා දීම සම්බන්ධව සංවිධානය කරන්න. එතෙන්දී ඇත්තටම අපේ දීපා මහත්මිය විශාල වෙහසක් දරුවා මේ කටයුත්ත සාර්ථක කරගන්න අද වෙනකොට ඒ වගේම තරංග මහත්මයාත් ඉතින් ඇත්තටම සතුටුයි වසර 5ක් තිස්සේ මේ විදිහට අපි පස්වෙනි වතාවටත් මුණ ගැහුණා ලංකාවේ දස දෙසින් එන සොයුරු සොයුරියන් වගාව පිළිබඳ උනන්දු වෙන ලංකාවේ දස දෙසින් එන සියලුම සොයුරු සොයුරියන් හඳුනා ගන්න අලුත් අය අපිට එකතු වෙනවා පරණ අය අපිත් එක්ක හැමදාම ඉන්නවා අලුත් දැනුම අපිට ලැබෙනවා අපේ දැනුම අපි ඒගොල්ලන්ට දෙනවා ඉතින් බොහොම විනෝදශීලී දැනුම මිත්‍රත්වය සුහදත්වය ආකල්ප මේ සියලුම දේ මනවින් සංවිධානය වෙන මුහුණු පොතෙන් හඳුනාගත්තු අපූර්ව මිතුරන් පිරිසක් එකතු වෙන තෝතැන්නක් තමයි මේ වගා කඳවුර කියලා කියන්නේ. ඉතින් පස්වෙනි වගා කඳවුරට වගා අරුණෙල්ල අපේ සමූහයේ හද්දපිරි සුභාශිංසනය එකතු කරනවා. සන්තෝෂයි මේ කඳවුරු වලට සහභාගී වීම සම්බන්ධයෙන්. හරි සාර්ථක කඳවුරු වගේක්. මගේ නම් අපි කඳවුරු 3-4කට විතර සහභාගී වුණා. ඒකටද කොහෙද එන්න බැරි වුණේ? මේ කට්ටිය යාළු පරණ කට්ටිය සේරම මේ සම්බන්ධ වෙලා මේ දැනුත් මේ වැඩ කර ඉන්න ගමන් ඉන්නේ. හොඳ දැනුම් සම්භාරයක් ලැබුණා. වැඩසටහන් ගොඩක් කළා. ගොවි කඳවුරේ පළවෙනි කඳවුරේ සිට පස්වෙනි කඳවුරා දක්වාම නොකඩවාම සහභාගී වුණා. අත්දැකීම් ලැබපු අත්දැකීම් බහුලයි. හඳුනාගත්ත නානා ප්‍රදේශවල අය ඉතා සතුටුයි මේ කඳවුර සමගයේ මතුගම් ප්‍රදේශයෙන් මම සහභාගී වෙන්නේ වැඩිමුරේ වෙනුවෙන්. ඒ වගේම මම ඉතින් හැඩකාරගේ පැත්තට දායකත්වයක් දක්වනවා. ඉතින් හරිම සතුටුයි ආපු වෙලේ ඉඳලා කට්ටියත් එක්ක සාමූහිකව සිංහරාජයේ ගොවිබිම වෙනුවෙන් ඒ අය තමයි මේක සංවිධානය කරේ. ඇත්තටම හරිම හැමෝම සහෝදරයෝ වගේ කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් මතුවුනේත් නෑ. හැමෝම එක අම්මගේ දරුවෝ වගේ බොහොම සහයෝගයෙන් කටයුතු කරා. ඇත්තටම ඉතින් හරිම සතුටුයි මේ වගේ අවස්ථාවකට සම්බන්ධ වීම පිළිබඳව. ඇත්තටම මම වැඩිමුරිය කියන්නේ මගේ මහගෙදර වගේ මම දීර්ඝ කාලයක්
දැන් යකට පැටියක්. යකට පැටියක්. ඒක මෙහෙම දාගන්න ඉන්නේ ආයෙත් ඉස්සත් ආයෙත් ගන්න. මේ යාවින්ද මහත්තයෝ. ඔව්. මේ සම්බන්ධ වෙච්ච මේ කඳුරට සම්බන්ධ වෙච්ච දෙවෙනි අවස්ථාව පළවෙනි අවස්ථාවේදීත් අපි ඉතාමත්ම මේ ලස්සන ඉතාමත්ම වටිනා වැඩසටහනක් කළා. ඒ ඇත්තටම ගොඩාක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. මේ වතාවේදීත් ඒ වගේ මේ ගොඩාක්ම දේශන වලට සවන් දීලා අපේ මේ වගාව සම්බන්ධයෙන් ගොඩාක් අපි දන්නේ නැති ලොකු ගොඩාක් දැනුම අපි ලබා ගත්තා. ශ්‍රාමික පෞද්ගලික අංශයේ කොටගල වැඹිලි සමාගමේ ශේත්‍රයේ සේවය කරලා විධායක නිලධාරියෙක් වශයෙන් සේවය කරලා විශ්‍රාම ගිය කෙනෙක්. ඇත්තම කියනවා නම් අපි දැන් වැඩිහිටි මෙතෙන්දී මම මේ වැඩසටහනට සහභාගී වුණේ මගේ මාත් එකට වැඩ කරපු එකම ඔෆිස් එකේ වැඩ කරපු දීපා සොයිරියගේ අනුදැනුම ඇතුව එයා තමයි මම මේකට යොමු කරේ. නැත්නම් මම ගෙදර හිටියේ මේ වගේ දෙයක් මම ඇත්තට මම දැනන් හිටියේ නැහැ. දෙගතු වගාව ගැන දැනන් හිටියත් මේ වගේ සමූහයකට මාව එක් කර සම්බන්ධ කරගත්ත මගේ සොයිරිය දීපා සොයිරිය. මෙතෙන්ට Good evening, everyone. As my mother is a member of this agricultural camp, I would like to say that this agricultural camp is very useful, and there were many lectures about how the agriculture was going on, and the things that how the plants, how should we plant the plants, and how should we fertilize them, and how the fertilizers are made, homemade fertilizers. So how can we make made fertilizers? There were practical sessions also, so it's very useful to us to know about these practical sessions, as well as the knowledge that we get from these 3 days of camping regarding the agricultural sessions is very useful, and also it's very enjoyable for us. There were very entertaining events in this camp, and I wish you all the very best for this camp, and I hope you may continue this camp from every year as a successful event. Thank you. හරිම සතුටුයි මට මේ දවස් තුන මට ගෙවෙනවා කියන්නේ මගේ හිතට දුකකුත් ඇති වෙනවා. දැන් අද විතරයි නේද හෙට යනවා නේද කියන මේ සාර්ථක කඳවුරකට ඇත්තටම මේකට පෙරම් පුරුපුර මම හිටියේ. මම මගේ විශේෂයෙන් මගේ මහත් සැමියාට මම ස්තුති කරන්න ඕනේ මේ හැම දෙයකටම මට මේ ශක්තියක් වුණා. පැමිණි හැමෝටම ආදරේ. ඇත්තටම මම ගොඩාක් සතුටු දවස් කීපයක් මේක මගේ දරුවෝ දෙන්න සෑහෙන උදව් කරා මට. ඒක මට ලොකු ශක්තියක් වුණා. මේ හැමෝ ආයි ඊළඟ 6 වෙනි කඳවුරත් ඉක්මනින්ම තියන්න ශක්තියක් අපේ සම්පූර්ණ වගා අරුණැල්ල සමූහයෙන් සම්පූර්ණ ශක්තිය ධෛර්යය අප උපකාර දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. බොහොම ස්තුතියි. මම ජනාධිපති සම්මානයෙන් ඒ වෙන වෘත්තිය. එතකොට මට යම් මේවක් තියෙනවනේ. ජනාධිපතිතුමට රෙකමන්ඩ් කළා මට සහයෝගය දීලා. හැමදාම කටක් කරන තමයි එන්න පිටිපස්සට. වගා කඳුර සිංහරාජ ගොවිබිමේ සංවිධානයෙන් ගිනිමැල සම්දර්ශනය ආරම්භ කරන්නයි චාමින්ද මහතාටත් ඒ වගේම අනුග්‍රහක දායකත්ව දෙන වගා අරුණැල්ලේ ඇඩ්මින්තුමා තරංග මහතාටත් මෙම පන්දම දල්වා දෙන්න Mangonat iting ine me ఔషధే వళే
ඇත්තටම මේ කඳවුර සුපිරිම සුපිරි මේ කට්ටියම යාළුවෝ වගේ එක වගේ සහෝදරයෝ වගේ වැඩ කරා. දැන් අපි කෑම කාලා ඔක්කොම කරලා දැන් විසිර යන්න තමයි හදන්නේ. යන්න හිතෙන්නේ නැහැ ඒ තරම් මාර ක්වොලිටි. ඇත්තටම අඩවිල ප්‍රදේශයේ ඉඳලා පළවෙනි වතාවට ආවේ කඳවුරට. ගොඩාක් මගේ බිරිඳ තමයි දිගටම මේකට සහභාගී වුණේ. නමුත් මට මේකට නාවනම් ගොඩක් මට ඒක ගැන ගහපු එක ගැන ගොඩාක් සන්තෝෂ වෙනවා මේ අද මේ දවස් 3ක් තිස්සේ පැවති මේ වගා කඳවුර ඉතාමත් මං හිතන්නේ සාර්ථක ලෙස පැවතුණා. අපේ නිවාසයේ අපේ ගමේ ඒක පැවැත්වෙච්ච එක ගැන මට ගොඩක් සතුටුයි. ඇත්තටම හරිම සතුටුයි. පළවෙනි කඳවුර සෙනුරි ගාඩන් එකේ තිබිලා ඒ වෙලාවේදී මේ අඳුරගත්ත සොයිරි ආයි ආපහු මේ කඳවුරේදී මේ අපිට මුණ ගැහුණා. අපේ පළවෙනි කඳවුර පටන් ගන්න වෙලේ තමයි අපිට ඒ අභියෝගය තිබුණේ. හැබැයි ඒ කඳවුර කරගෙන යද්දී අපිට ඒ අභියෝගයක් නෙමෙයි කියන එක තේරුණා. ඉතින් ඇත්තටම ඒ හින්දා තමයි අපි මං හිතන්නේ පස්වෙනි කඳවුරේ ඒ අභියෝගයත් අපේ වගා අරුණැල්ල කියන සමූහය විසින් බාරගත්තේ. ඉතින් මං හිතනවා මේ වෙනකොට ඒ කඳවුරත් අති සාර්ථකව අපි අවසන් කරලා තියෙනවා කියලා. බොහොම සතුටුයි මේ පාර තිබිච්ච කඳවුර මේ පස්වෙනි කඳවුර හැටියට හොඳ සහභාගීත්වයක් තියෙනවා. ඒකම අපේ මේ අනිත් සොහොයුරු සමූහවල වලින් ගොඩක් උදව් කරා. ඒක මොකද්ද අපේ දීප මිස්ලා ඒගොල්ලෝ මේන මොකද්ද කඳවුර මේ තරංග මේ දීප මිස් එන්න අපේ වගා අරුණැල්ල කඳවුරෙන් අනුග්‍රහයෙන් තමයි මේ පාර කරේ. ඉතින් හොඳ ඒකට සහයෝගය දැක්ව ඔබ සෑම දිනාටම බොහොමත් ස්තුතිවන්ත වෙනවා. අද දින මේ ජාතික කොඩිය ඔබ දෙපළට පාර දෙනවා. ඔව් ඉතින් අපි සංස්කරණ නොකර දර්ශන තමයි ඔබ වෙත මේ තාක් වෙලා ගෙනාවේ. අපි දවස් 3ක ඉතාමත් උත්කර්ෂවත් විදිහට දවස් 3ක සිංහරාජ කඳවුර පැවැත්වුවා සිංහරාජ ගොවි බිමේ. ඉතින් මේ සියලුම කටයුතු අපි මේ වෙනකොට නිමා කරමින් තමයි මේ යන්නේ. සිංහරාජ ගොවි බිම හරහා අපි ඔබට YouTube channel එකෙන් තමයි මේ හැම දෙයක්ම ගෙන ආවේ. ඒකම අද ගිනිමෙල සංදර්ශනය ඉතා උත්කර්ෂවත් විදිහට තිබුණා. පසුබිමෙන් ඔබට සැමට ඇහෙනවත් ඇති තාමත් ගෙවල් වලට යන්න කිසිම කෙනෙකුට හිත දීලා නැහැ. ඉතින් ඒ එක්කම වයස් සීමාවකින් තොරව තමයි මේ කාර්යය වෙත හැමෝම සහභාගී වුණේ. ඉතින් හරිම සොඳුරු දින කීපයක් ගෙවුණා. දින 3ක කඳවුරක් මේක. ඔව් ඉතින් දැන් අවසාන අපේ භෝජන සංග්‍රහයත් නිමා වෙමින් යන්නේ. ඒ එක්කම ඔබට ආරාධනා කරනවා සිංහරාජ ගොවි බිම YouTube channel එක subscribe කරන්න කියලා. ඒකම අපේ සිංහරාජ ගොවි බිමේ තියෙනවා group එකක්. ඒ group එකටත් සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ ගමම්ම අපි ගිහින් නැවත හමු වෙන්නම්.